හායි ගයිස් ඔන්න අද මම ඔයාලට ගෙනාවා කොහොමද හරියටම වයිරල් යන විදිහට YouTube short එකක් අප්ලෝඩ් කරන්න කියලා. ඉස්සෙල්ලාම වීඩියෝ එකට යන්න කලින් ඉන්ට්‍රෝ එකට ගිහින් එමු. ඉස්සෙල්ලාම ඔයාගේ YouTube එක ඕපන් කරගන්න ඕනි. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන ඔයාගේ ප්ලස් ලකුණක් පෙන්නනවා වීඩියෝ ඇඩ් කරන තැන. එතෙන්ට ගියාට පස්සේ ඔයාලට පේනවා short කියලා icon එක. එතන ඇඩ් කියලා දීලා තියෙන අපි ඒක දීලා ඔයාගේ වීඩියෝ එක සිලෙක්ට් කරගන්න ඕනේ. මම වීඩියෝ එක සිලෙක්ට් කරනවා. අප්ලෝඩ් කරන්න ඕනේ වීඩියෝ එක අදාළ නැති කොටස් තියෙනවා නම් අපිට මෙතනින් මෙහෙම ටොප් කරලා අයින් කරගන්න පුළුවන්. මම මෙතන අයින් කරනවා. අයින් කරාට පස්සේ අපිට done කියලා තියෙනවා. done කරාට පස්සේ ඔයාලට පේනවා මෙතනින් processing කියලා. අපිට පේනවා මෙතන වීඩියෝ එක process වෙනවා. ඊට පස්සේ අපිට පේනවා වීඩියෝ එක මෙතෙන්දි viral යන එක හේතුවක් තමයි ඔයාගේ මේ දවස්වල trend වෙන සින්දුවක් අපිට මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. මම නම් දැන් මේකෙන් වීඩියෝ එකට සින්දුවක් ඇඩ් කරගන්නේ මොකද මම වීඩියෝ එකටම සින්දුවක් දාලා තියෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට කැමති නම් මෙතනින් color filters දාගන්න පුළුවන්. එක එක color filters තියෙයි. අපි ඊට පස්සේ next button එක ඔබමු. එවුවට පස්සේ ඕගොල්ලන්ට පේනවා මෙතන වීඩියෝ එකේ පොඩි කෑල්ලක් පෙන්නනවා. එතන පැන්සල වගේ icon එකක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. මෙතන තමයි ඔයාගේ YouTube එකේ viewers-ලා ඇදලා ගන්න පුළුවන් ලොකුම තැන. ඔයාලට පේනවා ඔයාගේ මෙතන මේ thumbnail එකක් විදිහට ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ short එක YouTube එකේ පේන විදිහ වෙනස් කරගන්න. පේන picture එක වෙනස් කරගන්න. මම මෙතන දානවා මේ අඩුවට watch කියන කෑල්ල පේන front එක පේන විදිහට තියා ගන්නවා මෙහෙම. ඒ විදිහට තියාගෙන මම මේක ආයි හරියක් දෙනවා. දුන්නට පස්සේ ඔයාලට පේනවා මෙතන public කියලා දෙලා තියෙනවා. අපි ඒක private දාගමු. මම මේක ලංකාව focus කරලා upload කරන එකක් හින්දා ඔයාලට ඔයාගේ location එක දාගන්න පුළුවන් මෙතනින්. search කරලා මම මේ අවස්ථාවේදී ඒක දාගන්නේ. ඔයාලට මෙතන select කරන්න පුළුවන් ඔයාගේ audience එක. ඔය අනිවාර්යෙන් මෙතන not it's made for kids කියලා ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන related video එකක් මෙතන දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ short එකටම අදාළ මේ phone එකේම ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ ඔයා දැන් අප්ලෝඩ් කරන වීඩියෝ එකේට ගැලපෙන වීඩියෝ එකක් තියෙනම් full වීඩියෝ එකක් ඔයාගේ YouTube channel එකේ ඒක ඔයාලට මෙතනින් මෙහෙම ඇඩ් කරගන්න පුළුවන්. 2 step verification එක කරලා තිබ්බොත් විතරයි. ඊට පස්සේ මෙතනින් පෙළෙනවා alerted content කියලා. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එක AIද නැත්නම් normal කැමරාවෙන් ගහපු එකක්ද කියලා select කරගන්න එනවා. මම මෙතන no කියලා දෙනවා මොකද මේක AI වීඩියෝ එකක් නෙමෙයි. AI වීඩියෝ එකක් නම් ඔයාලට අනිවාර්යෙන් yes කියලා දෙන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යම නෑ. ඔයාලට මෙතනින් comment on off කරගන්න පුළුවන්. මම on කරලා තියෙනවා. මොකද comment කියන්නේ වීඩියෝ එකක් viral යන්න අත්‍යවශ්‍යම දෙයක්. comment වැඩි වෙන්න වීඩියෝ එකත් viral යනවා වැඩි. මෙන්න තියෙනවා වීඩියෝ තවත් viral යන එක ක්‍රමයක්. title එක. ඔයා title එකට පළවෙනියටම emoji එකක් දැම්මොත් viral යන ප්‍රමාණය අඩු වෙනවා. මොකද කවුරුත් වීඩියෝ එකක් search කරන්නේ නැහැ පළවෙනියට search bar එකේ emoji එකක් ගහලා. මේ විදිහට ඔයා emoji එකක් දානවා නම් වීඩියෝ එකේ title එකේ අගට දාන්න නැත්නම් මැදට දාන්න. ඉස්සෙල්ලම ඔයා දාන්න ඕනි ඔයා වීඩියෝ එක අදාළ මාතෘකාවක්. මම දානවා අඩුවට phone කියලා. මොකද කට්ටිය ගොඩක් ලංකාවේ ඒ වගේ viewers-ලා search කරනවා මේ වගේ අඩුවට phone ඒ වගේ වැඩියෙන් සේච් කරන ටයිටල් එකක් ඔයා දාන්න. එතකොට ඔයාගේ වීඩියෝ සර්ච් බාර් එකේ උඩටම එනවා. මම දානවා මෙතන අඩුවට ෆෝන් කියලා. දැම්මට පස්සේ ඔයාලට පේනවා hashtag. මෙතන hashtag කීපයක් තියෙයි. අපිට ඒවා අදාළ නැහැ. ඔයා දාන්න ඕනි ඔයාගේ වීඩියෝ එකට අදාළ ඒවා විතරයි. ඒ කියන්නේ mobile phone
ඒ වගේ ඔය වීඩියෝ එකට අදාළ ඒවා විතරයි. ඔයා ට්‍රැවලින් මොකක් හරි channel එකක් කරනවා නම් ට්‍රැවල් ඒ වගේ ශ්‍රී ලංකා ඔයාගේ ලොකේෂන් එක ඒ වගේ දාන්න පුළුවන්. ට්‍රැවලින් පැත්තට වැඩියෙන් බර හැෂ්ටැග් දාන්න. මම මෙතන දානවා මොබයිල් කියලා. ඊට පස්සේ ස්මාර්ට් ෆෝන් ඒ වගේ ඔයාලට පුළුවන් දාගන්න low budget ඒ වගේ ඔයාලට හැෂ්ටැග් කීපයක් දාගන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ වීඩියෝ එකේ ඩීටේල්ස් ටික හදාගත්තට පස්සේ මෙතන අප්ලෝඩ් කියන අයිකන් එක ඔබන්න. අපිට පේනවා මෙතන ඔයාගේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. මැනේජ් වීඩියෝස් වලට ගියාම MB 13ක් සයිස් එකක් පෙන්නනවා එතන. මැනේජ් වීඩියෝස් වලට යමු. ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන ඔයාගේ වීඩියෝ අප්ලෝඩ් වෙනවා ඔයාලට පෙන්නනවා. සියයට 51ක් දැන්ට අප්ලෝඩ් වෙලා තියෙනවා. වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා මෙතනින්. වීඩියෝ එක අප්ලෝඩ් වුණත් නැතත් අපිට මෙතන තිත්තින ලැබුවාම එඩිට් කියලා අයිකන් එකක් පෙන්නනවා. ඒ අයිකන් එක උඩ ක්ලික් කරාම හරි වීඩියෝ එක අප්ලෝඩ් වුණා. එඩිට් කියන අයිකන් එකේ ලැබුවාම අපිට පෙන්නනවා මෙතන ඩිස්ක්‍රිප්ෂන් කියලා. අපිට කලින් වීඩියෝ එක අප්ලෝඩ් කරද්දි මේ අයිකන්ස් ටික පෙන්වුවේ නැහැ. ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට කැමති මොකක් හරි ටයිටල් එකක් දාගන්න පුළුවන් ඔයාගේ channel එකට එන්න කියලා. ඒ වගේ thank you for watching කියලා මම මෙතන දාගන්නවා. එතනදී ඔයාලට ඕන තරම් emoji hashtag දාගන්න පුළුවන්. එතන limit එකක් නැහැ. හැබැයි මෙතන ටයිටල් එක ගහද්දී ඔයාලට උපරිම වචන අකුරු 100ක් තමයි පාවිච්චි කරන්න පුළුවන්. එතනින් එහාට බෑ. ඔයාලට මෙතන පේනවා tags කියලා icon එකක්. ඒක උඩ ක්ලික් කරාම ඔයාලට එනවා search bar එක. ඔයා මෙතන ඔයාගේ වීඩියෝ එකට ගැලපෙන කියන්නේ කවුරු හරි ඔයාගේ වීඩියෝ එක හොයනවා නම් ඒ විදිහට වීඩියෝ එකට ගැලපෙන මොන හරි ටයිටල්ස් ටිකක් දාගන්න පුළුවන්. ප්‍රධාන ටයිටල් එකට අමතරව ඔයාට ටයිටල්ස් ටිකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. මම දානවා මොබයිල් ෆෝන් කියලා. බජට් කියලා දානවා. මොකද මේ බජට් එකට ෆෝන් හොයන කට්ටියට අනිවාර්යයෙන්ම ඔයාගේ channel එකේ ටයිටල් එක කියන්නේ ඔයාගේ නම channel එකේ ඒකත් මෙතනදී ඇඩ් කරගන්න. මොකද ඔයාගේ channel එක කවුරු හරි search කරලා හොයනවා නම් ඔයාගේ channel එකේ නම search bar එකේ උඩටම එනවා. මේ වගේ ඔයාලට ඕනි තරම් ඔයාගේ වීඩියෝ එකට tags දාගන්න පුළුවන්. ඒක limit එකක් නැහැ. මේ වගේ තමයි ඔයාගේ details ටික පෙන්වන්නේ. අපි ඒක save කරගමු. අනිවාර්යෙන් අමතක කරන්න එපා. ඔයාගේ වීඩියෝ එක අනිවාර්යෙන් private දාලා තියෙන එක public කරන්න ඕනි. අපි ඒක public කරමු. public කරාට පස්සේ ඔයා save කරන්න වීඩියෝ එක. මේ විදිහට save කරාට පස්සේ ඔයාගේ අනිවාර්යෙන්ම views යන පටන් ගනී. ඔයාලට පෙන්නනවා මම එක trick එකක් කියා දෙන්නම් ඔයාට. ඔයාගේ views යනවාද කියලා දැනගන්න පුළුවන්. ඔයාගේ පළවෙනි විනාඩි 30 තුල views වැඩියෙන් 50 100 යන්න පටන් ගත්තොත් ඔයාගේ වීඩියෝ එක අනිවාර්යෙන් views 500 පන්නනවා. ඒ වගේ එක tricks tie YouTube එකෙත්. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් ඔයාලට වැදගත් වීඩියෝස් අලුත් YouTubers ලට වැදගත් වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ හොඳ නම් like කරන්න, comment කරන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු.